ලැබුවා 2026 අවුරුද්ද ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකක් අරගෙන ඉන්න පරක්කු වුණත් අද මම දේවල් 26ක් අරගෙනයි ඔයා ගාවට ආවේ. මට අවුරුදු 26ක් සම්පූර්ණ වුණා පහුගිය අවුරුදු වල. ඒ වගේම 2026 අවුරුද්ද ලැබුවා. ඉතින් ඒ කාලේ මං ජීවිතේ ඉගෙන ගත්ත දේවල් 26ක් බෙදා ගන්න හිතාගෙන තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ අවුරුද්දේ මුල් සති දෙකේ ලස්සන මතක ටිකක් එක්ක ඒ ටික බෙදා ගන්න මං හිතුවා. පළවෙනි එක තමයි self love. ඉතින් ලොකු කතා අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඉතින් අපි අපිට ආදරය කරන එක තමයි පළවෙනි දේ. අපේ මානසික සුවය නැති කරන්න අපි කාටවත් ඉඩ දෙන්න නරකයි. අපි අපිට හානියක් වෙන කිසිම දෙයකට එකඟ වෙන්න නරකයි. ඒක තමයි මම ඉගෙන ගත්ත පළවෙනි දේ. ඊළඟට දෙයක් කරන්න කියන්න කලින් කීප වතාවක් හිතන්න ඕනේ. මොකද මේකෙන් වෙන්න පුළුවන් එෆෙක්ට් එක මොන වගේද? මේක මං කිව්වහම මොන වගේ දෙයකට ඊට පස්සේ මොන දෙන්න වේද කියන එක හිතලා බලලා වැඩ කරන්න තමයි මං ඊළඟට ඉගෙන ගත්තේ. ඊළඟට මේ අවුරුද්දේ ඉඳලා නරක ඍණාත්මක දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ස්වභාවය මේක කියලා හිතාගෙන අපිට නරකක් ලැබෙන තැන් වලින් නරකක් දෙන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න ඕනේ. ඒක තමයි මං ඊළඟට ඉගෙන ගත්තේ. එකට එක කරන එක සහ එකට එක කියන එක නවත්තන්න. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඕනාට වඩා ඉල්ලන්න, අයදින්න, ආයාචනා කරන්න යන්න එපා. අනිත් එක අපි වෙනුවෙන් කාලය වෙන් කරගන්න ඕනේ. මොන වැඩේ තිබ්බත් අපි වෙනුවෙන් පුංචි හරි කාලයක් වෙන් කරගෙන අපේ සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. අපේ ලස්සන ගැන හිතන්න ඕනේ. එක්සැම්පල් එකක් විදියට අපිට පුළුවන් හොඳ ධනාත්මක දේවල් කියලා දෙන පොඩ්කාස්ට් එකක් අහන්න, හොඳ පොතක් කියවන්න, එතකොට හොඳ මූවි එකක් බලන්න, අලුතෙන් දෙයක් ඉගෙන ගන්න, එතකොට අපේ ලස්සන වෙනුවෙන් දෙයක් කරන්න, අපේ හෙල්ත් එක වෙනුවෙන් එක්සර්සයිස් කරන්න, යෝග කරන්න, ඒ වගේ දෙයක්. ඒ වගේ දේවල් කරන්න ඊගව අවුරුද්දේ ඉඳලා පුරුද්දක් කරගන්න. මට තාම මේ ඊගව අවුරුද්ද කියලා කියුණාට මේ අවුරුද්දේ ඉඳලා මේ දැන් ඉඳලා පුරුදු වෙන්න. ඉතින් ඊළඟ පුරුද්ද තමයි උදේට නිදාගත්ත ඇඳ හදන එක. මේකෙන් ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. ලොකු පිළිවෙලක් ඇති කරන්න පුළුවන්. එතකොට අපිට ලොකු රිලැක්සේෂන් එකක්, ලොකු පිළිවෙලක් හිතට දැනෙනවා. දේවල් ඇක්ටිව්ලි කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම උදේට ඔයාගෙන නිදියපු ඇඳ මතක ඇතුව හදන්න. ඊළඟ එක තමයි පිළිවෙල සහ පිරිසිදුකම ගැන අවධානයක් යොමු කරන්න. ශරීරය විතරක් නෙවෙයි ඉන්න තැන, එතකොට අපේ පාවිච්චි කරන දේවල් පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. ඒ වගේම යම් කිසි දෙයක් කරද්දී ඒක ගැන රෆ්ලි හරි ප්ලෑන් එකක් තියාගන්න. තවත් දෙයක් ඔයාව දියුණු කරන්න තවත් උත්සාහවන්ත වෙන්න. ඔයා අලුත් දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න, තව පුංචි දේවල් ඉගෙන ගන්න, තව මොකක් හරි කෝස් එකක් ෆලෝ කරන්න. ඒ වගේ ඔයාව ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට අරන් යන්න පුළුවන් දෙයක් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට එකතු කරගන්න. ගාඩ්නින් කරන එක පුරුද්දක් කරගන්න. ගාඩ්නින් කරද්දී අපේ ආර්ථිකයටත් හොඳයි, අපේ මනසටත් හොඳයි. පැලකින් තව බලාපොරොත්තුවක් ඇති වෙනවා. අපිට ජීවත් වෙන්න තව ආසාවක් ඇති කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ගාඩ්නින් කියන හැබිට් එක, හොබි එක ඔයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්න. ඒ වගේම සබාධර්මත් එක්ක ඉන්න, සබාධර්මයට ආදරය කරන්න, තමන්ට ආදරය කරන්න, සතා සිව්පට ආදරය කරන්න. එතකොට අපිට අපි කරන හොඳ දේවල් නරක දේවල් දෙකම සබාධර්මයෙන් ආපහු ගෙනලා දෙනවා. අපිට ඉන් රිටර්න් ආපහු ඒකේ රිටර්න් එක හම්බ වෙනවා. ඉතින් හොඳ දේවල් දුන්නොත් අපිට හොඳ දේවල් හම්බ වෙනවා. ඒ වගේම නරක දේවල් දුන්නොත් අපිට නරක දේවල් හම්බ වෙනවා. ඒක තමයි සබාධර්මයේ නීතිය. මැනිෆෙස්ටේෂන්, එතකොට ග්‍රැටිටියුඩ්, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්, ඒ වගේ දේවල් ගැන ලොකු නොලෙජ් එකක් මට නැහැ. ඒකේ සයන්ස් එක මොකක්ද කියන එක මට ඇත්තටම තාම හරියට ඉගෙන ගන්න බැරි වුණා. ඒත් මම මේ මෙතඩ්ස් ෆලෝ කරනවා. ඉතින් හැම දෙයකටම ස්තුතිවන්ත වෙන එක පුරුද්දක් කරගන්න. අර කලින් කිව්ව දෙයටත් සම්බන්ධයි ඒක. අපිට ලැබුණු දෙයකට ග්‍රැටිටියුඩ් එකක්
ස්තුතියක් නැතුව අපිට තව තව දේවල් ලැබෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ නිතරම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක ගැන කතාවක් තියෙනවා මට කියන්න. මම ඒකේ ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒක චුට්ටක් අනිත් වීඩියෝ වලට සාපේක්ෂව මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල වයිරල් වුණා. ඉතින් ඒකේ තියෙන්නේ රියැලිටි එක සහ මම විෂන් බෝඩ් එකේ අලවගත්ත ටික. ගිය අවුරුද්දේ විෂන් බෝඩ් එක හදපු විදිහ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. අර ෂෝට් වීඩියෝ එකත් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි මට විෂන් බෝඩ් එකේ තිබු ගොඩාක් දේවල් ඇචීව් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඇචීව් කරගත්තා වගේම ඒකේ වැදිලා තියෙන ෆොටෝස් මම හිතාමතා මේ විෂන් බෝඩ් එකේ තියෙන විදිහටම ගන්න ඕනේ. එහෙම කියලා හිතාමතා ගත්ත ෆොටෝස් නෙමෙයි. ඒනොට කොහොම හරි කොයි විදියකින් හරි වෙන කවුරු හරි හෝ කැප්චර් කරලා තියෙනවා. ඒකේ ෆෝල්ඩර් එකේ තියෙන වීඩියෝ ෆොටෝ එකයි මගේ විෂන් බෝඩ් එකේ තියෙන ෆොටෝ එකයි දෙක සේම්. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. මේ කොහොමද ඒ වුනේ කියලා මට හිතා ගන්න බැහැ. ඉතින් මට විශ්වාසයි මැනිෆෙස්ටේෂන් මෙතඩ් වැඩ කරනවා කියන එකකින්. හරි අපි ආයෙ ටොපික් එකට බැක් වෙමු. ඊළඟ තමයි කේලම්, එතකොට අපහාස මේ වගේ දේවල් ඔයාගේ ජීවිතේට කවුරු කොහොම ඇවිත් කිව්වත් විශ්වාස කරන්න එපා. ඒ වගේ කියන පුද්ගලයන්ව ඔයාගේ ජීවිතයට ලං කර ගන්නත් එපා. ඒක ඒ වෙලාවෙම එක කණකින් අහලා අනිත් කණින් පිට කරනවා වගේ පිට කරලා දාන්න. ඒ වගේම හැම වැරද්දකින්ම ඉගෙන ගන්න. අර කතාවක් තියෙනවානේ වැරදුනොත් ඉගෙන ගන්න, හරියොත් සමරන්න කියලා. ඉතින් ඒ වගේ හැම වැරදීමකින්ම ඉගෙන ගන්න. ඔයාගේ දේවල් ඕනවට වඩා ඕපන් අප් කරන්න යන්න එපා. ඕනවට වඩා සෝෂල් මීඩියා වල වුණත් ඕපන් වෙන්න එපා. ඕනවට වඩා දේවල් කොච්චර විශ්වාස කෙනෙක්ට වුණත් කියන්න යන්න එපා. හැමදේම රහසේ තියාගන්න තරමට දේවල් සුරක්ෂිතයි. පරිස්සම්. ඒ නිසා ඕනවට වඩා දේවල් හැමෝටම කියන්න යන්න එපා. අතීතය කියන්නේ ගෙවිලා ඉවර දෙයකට. past is past කියනවනේ. ඉතින් අතීතේ ජීවත් වෙන එක නවත්තන්න. ඔය තවදුරටත් අතීතේ මතක් කර කර ඉන්න එපා. වර්තමාන මොහොත තරම් වැදගත් දෙයක් තවත් නැහැ. ඉතින් වර්තමානයේ ජීවත් වෙන්න අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතලා ඕනවට වඩා වද විඳින්න එපා. කාටවත් හිංසාවක් කරන්න එපා. සතෙක්ටවත් මනුස්සයෙක්ටවත් ඔයාගෙන් හානියක් වෙන්න ඉඩ තියන්න එපා. කරුණාවන්ත වෙලා ඔයාගේ ගමනේ පාඩු යන්න කිසිම කෙනෙක්ට හිරිහැරයක් වෙන දෙයක් කරන්න එපා. ත්‍යාගශීලී වෙන්න. උදාහරණයක් විදිහට දෙන්න ලෝභ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම තවත් මිනිසෙක්ට උදව්වක් වෙන්න. ලැබෙන පොඩි පුංචි ධනයෙන් හරි කොටසක් නැති බැරි කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්න. අහිංසක තදෙක් වෙනුවෙන් වෙන් කරන්න. බේර ගන්නවට අවස්ථාවක් තියෙනවා නම් කූඹියකවත් මදුරුවෙක්වත් ජීවිතයක් නැති නැස්ති වෙන්නේ නැතුව පරිස්සම් කරන්න. තවත් දෙයක්, අනිත් අයට උදව් කරාට කමක් නැහැ. ඒත් ඔයාට හානි වෙන දේවල් වලට බෑ නෑ කියන වචන දෙක පාවිච්චි කරන්න මැලි වෙන්න එපා. කිසිම හේතුවක් නිසා ඔයාට දොස් කියා ගන්න එපා. කලින් කිව්වා වගේ වැරදෙන දේවල් වලින් ඉගෙන ගන්න. ඔයාට රෙස්පෙක්ට් කරන්න, ඒ වගේම අනිත් අයටත් රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න. ධනාත්මක දේවල් විතරක් තෝරගන්න, ධනාත්මක දේවල් විතරක් බලන්න, ධනාත්මක සිතුවිලි හැම වෙලේම හිතේ පුරව ගන්න. උදාහරණයක් විදිහට ජර්නලින් වගේ හැබිට් එකක් පුරුදු වෙන්න තියෙනවා නම් හොඳයි. අනිවාර්යෙන්ම ජර්නලින් කියන දේ ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඔයාට පාළුයි, ඔයාට දුකයි කියලා තවත් කවුරුත් නැහැ කියලා ඔයාගේ සතුට නැති කරගන්න එපා. ඔයා තනියෙන් සතුට වෙන්න පුරුදු වෙන්න. ඒක ජීවිතයට ගන්න හොඳ තීරණයක්. ජීවිතේ පවත්වාගෙන යන්න ඔයා නිතරම ඔයාට ලැබෙන දේ සතුට වෙන්න. ඔයා තනියම ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. ඔයාගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ හැඟීම් පාලනය කරගන්න, කේන්තිය, කෝපය, සංවේදීකම මේ වගේ දේවල් ලස්සනට කළමනාකරණය කරගන්න. ඔයා ඉගෙන ගන්න. මේ වගේ ටෙක්නික් තියෙනවා. එතකොට යෝග ක්‍රම තියෙනවා, භාවනා ක්‍රම තියෙනවා. ඉතින් ඔයාගේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්න. කියන්නේ ඔයාගේ රිමෝට් එක ඔයාගේ අතට ගන්න අනිවාර්යයෙන්ම ඔයා පුරුදු පුහුණු වෙන්න. සමාජ මාධ්‍යයේ තියෙන කුණු රහට ඇබ්බැහි වෙන්න එපා. ධනාත්මක දේවල් බලන්න, හොඳ පුරුදු ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම කිසිම දෙයක් ඔයාගේ ඉමෝෂන්ස්, ඔයාගේ
කිසිම දෙයක්. ඒ කියන්නේ සමහරවිට එක්සැම්පල් එකක් විදිහට බ්‍රේක් අප් එකක් ගත්තොත් අපි බ්‍රේක් අප් එකක් වෙලා කියන එක පෙන්වන්න හදන්න එපා සෝෂල් මීඩියා වල. මොකද ඒ කවුරුත් කවුන්සලර්ස්ලවත් සයිකියාට්‍රික්ස්ලවත් නෙවෙයි වගේ හිතා ගන්න. ගොඩාක් අය බලන්නේ දුක රස විඳින්න. දුක වේදනාව විහිළුවකට ගන්න. ඉතින් ඒ වගේ දේවල් ෂෙයා කරන්න ඔයාගේ ඉමෝෂන්ස් මොනවද කියලා සෝෂල් මීඩියා වල ඕපන් කරන්න යන්න එපා. හැමදේම සුබවාදීව දකින්න. හැම අවස්ථාවකදීම කොයිතරම් බලාපොරොත්තු රහිත වුණත් බලාපොරොත්තුවක් තියනවා කියන තද විශ්වාසය ඔයා ඇතුලේ තියාගන්න. කොටින්ම කියනවා නම් මේ අවුරුද්දේ අනිත් අය කොහොම හිතයිද කියලා නෙමෙයි. ඔයා ජීවත් වෙන්න ඕනේ ඔයා විදිහට. ඔයා වෙලා. ඔයා ජීවත් වෙන්නේ ඔයාට ඕන විදිහට. ඔයා තවත් කෙනෙක්ගේ කරදරයක් නැතුව අනිත් අය මොන දේ හිතුවත් මට වැඩක් නැහැ කියන තැන ඉඳලා ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් සෝජායි ජීවිතයක් ගත කරන්න මේ ලැබුව අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ ජීවිතේට වැදගත් වුණු මම ඉගෙන ගත්ත දේවල් ටිකක් තමයි මේ. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම්.